හායි යාළුවනේ කොහොමද ඔයාලට? අදම මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගිටාරයේ පළමු පියවර හැටියට කොහොමද සා රි ගා මා පා දා නි කියන ස්වර හත වාදනය කරන්න කියලා. ඉතින් ස්වර හත වාදනය කිරීම ගිටාරයේ පළමු පියවර. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ස්වර හත ගිටාරයේ වාදනය කරන විදිහ. ඉතින් මුලින්ම ඔයාලා ගිටාර එක අරගෙන මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඇඟිලි හුරු වෙන්න. මේ විදිහට ඔය විදිහට වාදනය කරලා ඔයාලා මේ විදිහට ඇඟිලි හුරු කරගන්න ඕනේ ගිටාර එකට. තව දෙයක් කියන්න දෙනවා මේ පික් එක තියෙන්නේ පික් එක උඩ යට තමයි හැමතිස්සෙම ගහන්න ඕනේ. කියන්නේ මෙන්න මේ විදිහට මෙහෙම ගහන්න එපා. මෙහෙම. ඒ විදිහට තමයි ගහන්න ඕනේ. සා රි ගහති සා රි ගා මං ඔහොම ගන්න. ඒ විදිහට පික් එක උඩ පහළ මේ පික් ගන්න ගමන් තමයි අපි ගිටාර එක වාදනය කරන්න ඕනේ. එතකොට මේ ගිටාර එකේ මේ විදිහට ඔයාලට පේනවා මේ බෙදලා තියෙනවා. ඒවා ෆ්ලෙට් කියලා හඳුන්වනවා. ඉතින් මං දැන් ඔයාලට සරිගම පොසිෂන් කියද්දි යට ඉදලා උඩට වයිස් ගන්න තමයි කියන්නේ. කියන්නේ 4 වෙනි වැඩි කිව්වොත් යට ඉදලා උඩට 4 වෙනි එක තමයි මග පැත්තේ ඉදලා 4 වෙනි එක නෙවෙයි. ඉතින් මම සයන්න ගහන විදිය ඔයාලට කියලා දෙන්නම්. මේ විදියට තුන්වෙනි ෆ්ලෙට් එකේ පස්වෙනි වයර් එක වාදනය කරන්න. සා මේ ඔයාලට හොඳට පේනවා මේ විදියට කියන්නේ. මේ විදියට සා. තව දෙයක් කියන්න දෙනවා ගිටාර එක වාදනය කරද්දී මේ ඇඟිලි හතරෙන් තමයි වාදනය කරන්නේ. ඉතින් ඒ ඇඟිලි හතර තමයි වාදනය කරන්නේ. මේ ඇඟිල්ල මේ විදියට පිටුපස ගිටාර එකේ තියන් ඉන්නවා. එතකොට මේ ෆ්ලෙට් ඇඟිලි ගානව බෙදෙනවා. කියන්නේ මේ ෆ්ලෙට් එක මේ ඇඟිල්ලට, මේ ෆ්ලෙට් එක මේ ඇඟිල්ලට, මේ ෆ්ලෙට් එක මේ ඇඟිල්ලට, මේක මේ ඇඟිල්ලට. එහෙම හතරක් බෙදෙනවා. ඉතින් ඒ හතර ඉවරුනාට පස්සේ ආයෙ මෙතන මේක. එතකොට දැන් අපි මෙහෙම සරයක් ගන්නවා කියමු ගාමා. එතකොට ඔයාලා මෙහෙම ගහන්න එපා. ගා මා. එහෙම නෙවෙයි. මේ ඇඟිලි දෙකෙන් ගහන්න ඕනේ. අන්න ඒ විදිහ තමයි වාදනය කරන්න ඕනේ. දැන් මම වාදනය කරන්න ඉන්න පෙන්නන්නම්. තුන්වෙනි ෆ්ලෙට් එකේ පස්වෙනි වයර් එක සා ඊට පස්සේ හතරවෙනි වයර් එක ඕපන් ගහන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ගා ගහන්නේ ඒ රී හතරවෙනි වයර් එක ගිහම රී වදිනවා. ඊට පස්සේ ගයන්න ඒ වයර් එකේම දෙවෙනි ෆ්ලෙට් එක මේ විදිහට ඔයාලට පේනවා. ගා ඊට පස්සේ මා ඊට යට ෆ්ලෙට් එකේ මා ඒ වයර් එකේම යට ගා මා පා තුන්වෙනි වයර් එක ඕපන් පා. ඊට පස්සේ ඒ වයර් එකේම දෙවෙනි ෆ්ලෙට් එක මේ විදිහට ගහද්දී දා. ඊට පස්සේ දෙවෙනි වයර් එක ඕපන් ගිහුවම නී. ඊට පස්සේ දෙවෙනි වයර් එකේ උඩම ෆ්ලෙට් එක අල්ලලා ගිහුවම සා. අය මම ඔයාලට කියලා දෙන්නම්. පස්වෙනි වයර් එකේ තුන්වෙනි ෆ්ලෙට් එක සා. හතරවෙනි වයර් එක ඕපන් රී. හතරවෙනි වයර් එකේ දෙවෙනි ෆ්ලෙට් එක ගා. හතරවෙනි වයර් එකේ තුන්වෙනි ෆ්ලෙට් එක මා. තුන්වෙනි වයර් එක ඕපන් ගිහුවම පා. ඊට පස්සේ තුන්වෙනි වයර් එකේ දෙවෙනි ෆ්ලෙට් එක දා. ඊට පස්සේ දෙවෙනි වයර් එක ඕපන් ගිහුවම නී. දෙවෙනි වයර් එකේ පළවෙනි ෆ්ලෙට් එක සා. දැන් අපි වාදනය කරලා බලමු. සා ඔන්න ඔය විදිහට තමයි අපි ස්වර හත වාදනය කරන්නේ. ඉතින් මේක ගිටාරයේ පළමු පියවර හැටියට ඔයගොල්ලෝ එක දිගට නැවත ඉදිරියදා මේක පුහුණු වුණොත් එහෙම ලේසියෙන් ඉක්මනට ගහගන්න වාදනය කරන්න පුළුවන් වෙනවා. ඉතින් ගිටාර් වීඩියෝස් වලින් මගේ පළවෙනි පියවර හැටියට පළවෙනි වීඩියෝ එක හැටියට මෙන්න මේ ස්වර හත දාන එක තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මම අද ඔයාලට මේ ස්වර හත වාදනය කරන එක ඔයාලට කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් පහළ තියෙන ලයික් බටන් එක ක්ලික් කරන්න, subscribe බටන් එක ප්‍රස් කරන්න තවද කරන්න එපා. ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ඒ කියන්නේ මේ ගිටාර් ගහන එක කාට හරි ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යෙන් එයාගේ අදහස කමෙන්ට් කරන්න තවද කරන්න එපා. එහෙනම් ඊගාව ගිටාර් වීඩියෝ එකකින් හම්බ